හලෝ කොහමද ඔයාලට අපි අද ජර්මන් වල ස්ටුඩන්ට් කෙනෙක්ට හම්බ වෙන්නේ ස්ටුඩන්ට් ඇපාර්ට්මන්ට් එකක් මොන වගේද කියලා බලමු. ස්ටුඩන්ට් ඇපාර්ට්මන්ට් වල නැත්නම් ඕනම ඇපාර්ට්මන්ට් එකක තමන්ගේ කුණු වෙන එකතු කරලා දාන්න තැනක් තියෙනවා. වීඩියෝ එක ඔන්න පටන් ගද්දිම මම ඔයාලට මුලින්ම පෙන්නුවේ කුණු දාන්න කොහෙටද කියලා. මේ තියෙන්නේ අපේ ඇපාර්ට්මන්ට් එක. මෙතන ඇපාර්ට්මන්ට් දෙකක් තියෙනවා. මේ පේන එකේ තමයි මම ඉන්නේ. මේ ඒපාර්ට්මන්ට් දෙකේම ප්‍රයිස් වල වෙනසක් නැහැ. දෙකම එකම ප්‍රයිස් වලට තමයි යන්නේ. ඊට අමතරව ස්ටුඩන්ට් ඇපාර්ට්මන්ට් එක අපිට සාමාන්‍යයෙන් අපේ රූම් එකේම තියෙනවා කිචන් ඒරියා එකක්. ඒ වුණාට අපි මයික්‍රෝවේව් එක යූස් කරනවා නම් වගේ අපිට මෙතන පාවිච්චි කරන්න පුළුවන්. මොකද ස්ටුඩන්ට් රූම් එකට අපිට දෙන්නේ නැහැ මයික්‍රෝවේව් එකක්. ඒ වගේම මේ තියෙන්නේ වොෂින් ඒරියා එක. ඔයාලට මෙතෙන්ට ඇවිල්ලා ඔයාලගේ රෙදි සෝදන ඒවා ඊට පස්සේ ඒ දේවල් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ ඔයාලගේ ලෙටර් බොක්ස් තමන්ට හැම කෙනෙක්ටම ලෙටර් බොක්ස් එකක් මෙතන තියෙනවා. එතෙන්ට තමයි ඔයාලගේ ලෙටර්ස් එහෙම නැත්නම් ඔයාලා මොනවා හරි ඕඩර් කරලා බඩු ගෙන්න ගන්නවා නම් ඒ දේවල් එන්නේ. ඊට පස්සේ අපි යමු අපේ රූම් එක බලන්න. මේක ගැන කියනකොට මෙහි අපිට යුනිවර්සිටි එකෙන්ම මුලින්ම දෙනවා අපිට කැමති ප්‍රයිස් එකකට කැමති ප්‍රයිසස් වලට යුනිවර්සිටි ඩ්‍රෝම්ස් කිහිපයක් අපිට එකෙන් අපිට ෆෝඩබල් විදිහට අපි කැමති ප්‍රයිස් එක තෝරලා කැමති අපාර්ට්මන්ට් එකක් තෝරගන්න පුළුවන්. මම නම් තෝරගත්තේ ගොඩක් අඩු මිලක් ගාණක් යටතේ තිබිච්ච එකක්. මේකට උනේ යූරෝ 230යි. යූරෝ 230 ඉඳලා සාමාන්‍යයෙන් යූරෝ 560 විතර වෙනකන් අපිට ස්ටුඩන්ට් ඩෝම් එකක් තෝරගන්න පුළුවන්. ඒවා එතකොට මිල වැඩි වෙන්න අපිට තියෙන ෆැසිලිටිස් සාමාන්‍ය රූම් එකේ ඉඩ ප්‍රමාණය වගේ දේවල් වෙනස් වෙනවා. සහ රූම් එකේ ඉන්ටීරියර් ඩිසයින් එකේ පොඩි වෙනසක් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ කිචන් ඒරියා එක. මෙතන අපිට බඩු ස්ටෝ කරගන්න කබඩ් දෙකක් තියෙනවා. ඒ වගේම ෆ්‍රිජ් එකක් තියෙනවා සහ ඔයාලට ඔයාලගේ කුණු දාන්න වෙනම ඩස්බින් එකක් මේ කිචන් ඒරියා එකේ තියෙනවා. සාමාන්‍යයෙන් අපි මීට වඩා වැඩි මිල ගණනකට රූම් එකක් තෝරගන්නවා නම් කිචන් ඒරියා එක මීට වඩා ටිකක් ලොකුයි සහ මීට වඩා ලස්සනට යාලා ඩිසයින් කරලා තියෙනවා. ඒක තමයි තියෙන වෙනස. නැත්නම් ඒ රූම්ස් වලත් මේ දේවල්ම වගේ තමයි තියෙන්නේ. ඒකේ ඩිසයින් එක සහ රූම් එකේ ප්‍රමාණය තමයි තරමක් වෙනස් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙනවා වොෂ්රූම් එක. තමන්ට තනියම පාවිච්චි කරන්න වොෂ් ඒරියා එකක් තියෙනවා. එතනත් තනියම මේක සිංගල් රූම් එකක් නිසා එක්කෙනෙක්ට පාවිච්චි කරන්න අවශ්‍ය වෙන විදියට හැමදේම තියෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද අපේ බෙඩ්රූම් එක තියෙන්නේ කියලා. අපිට එතන බෙඩ් එකක්, ඒ වගේම ටේබල් එකක්, ඔයාලට ඇඳුම් දාගන්න කබඩ් එකක්, පොත් තියන්න හරි ඔයාලගේ තියෙන බඩු ස්ටෝ කරගන්න රැක් එකක්, මේ වගේ හැමදේම වගේ සාමාන්‍යයෙන් කෙනෙක්ට අවශ්‍ය වෙන හැම දෙයක්ම වගේ රූම් එකේ තියෙනවා. එතකොට ඔයාලට මීට වඩා වැඩි මිල ගණනකට යනවා නම් සාමාන්‍යයෙන් සමහර ඒවා තියෙනවා ඔයාලගේ ඉලෙක්ට්‍රිසිටි බිල් ඔයාලගේ ඩෝම් එකේ ප්‍රයිස් එකටම ඉන්ක්ලූඩ් වෙන. දැන් අපේ එකේ නම් අපි ඉලෙක්ට්‍රිසිටි බිල් එක වෙනම ගෙවන්න ඕනි. සාමාන්‍යයෙන් මාසෙකට යූරෝ 45ක් විතර වෙනකන් ඒ අතර මිල ගණනක් තමයි ඉලෙක්ට්‍රිසිටි එකට එන්නේ. සාමාන්‍යයෙන් යූරෝ 380න් වගේ උඩ එකක බොහෝ වෙලාවට ඔයාලට ඉලෙක්ට්‍රිසිටි බිල් එකත් ඔයාලගේ රූම් එකේ කොස්ට් එකටම ඇඩ් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ මගේ වින්ඩෝ වීව් එක. ඒක නම් ඇත්තටම එහෙම ලොකු ලස්සනක් නැහැ. එහෙම ප්‍රශ්නකුත් නැහැ. උනාට ලොකු ලස්සන වීව් එකක් නැහැ. හරි. ඒ වගේම කියන්න ඕනි මම ඔයාලට යුනිවර්සිටි ඩෝම්ස් ගැන මිල ගණන් ගැන ඒ දේවල් ගැන වෙනම දැනගන්න ඕනි නම් මම වෙනම වීඩියෝ එකක් ඉස්සරහට කරනවා. අපි ඒකෙන් මුණ ගැහෙමු. ඔයාලා හැමෝටම බයි. සතුටින් ඉන්න.